හොඳයි. ඔන්න අදත් අලුත් වීඩියෝ එකකින් ආවා. ඒකක් තියෙන්නේ countable noun හා සම්බන්ධව අපි කතා කළා කලින් ස්ථාන හඳුනා ගැනීමට countable nouns පාවිච්චි කරනවා කියලා. මේ තියෙන්නේ ඒ කොහොමද කියලා අපි බලමු කොහොමද මේ ස්ථාන හඳුනාගන්නේ කියලා. countable nouns වල මතක තියාගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පහසුවෙන් අපිට ගණන් කරන්න පුළුවන්. අංක වශයෙන් අපිට පහසුවෙන් ගණන් කරන්න පුළුවන්. ඒ නිසාම තමයි මේ නාම පද වලට countable nouns කියලා නමක් දීලා තියෙන්නේ. දෙවෙනි කාරණාව මතක තියාගන්න ඕන එක තමයි මේ countable nouns වල තියෙනවා ඒකවචන ස්වරූපයක් තියෙනවා. ඒකවචන ස්වරූපයක් තියෙනවා. ඒ වගේම බහුවචන ස්වරූපයක් තියෙනවා. එහෙනම් කාරණා දෙකයි. එකක් පහසුවෙන් ගණන් කරන්න පුළුවන් countable nouns. දෙවෙනි එක countable nouns වල තියෙනවා ඒකවචන ස්වරූපයක් බහුවචන ස්වරූපයක් තියෙනවා. හරි. එතකොට මේ පැත්තේ හැම මේ ස්ථාන සම්බන්ධ හැම නාම පදයකටම අංක 1 දාලා තිනවා මම උඩින් ඉඳන් පහළට යනකම් බලන්න. ඒකෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේවා ඒකවචන ස්වරූපයෙන් තියෙනවා කියන එක. ඔයාලට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් විදිහට තමයි මේ අංක 1 දාලා තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තේ බහුවචන ස්වරූපය තියෙනවා. ඒවා ඉස්සරහටත් බහුවචන විදිහට අංක දාලා තියෙනවා 2 සිට 15ට ඕන තරම් මේ දාන්න පුළුවන් බහුවචන ස්වරූප වෙනකොට. ඒ වගේම ගණන් කරන්නේ නැත්නම්, ඒ කියන්නේ ගණන් කරලා නැත්නම් නිකම්ම බහුවචන විදිහට තියන්නත් පුළුවන්. ඒක තමයි මේ අන්තිම එකෙන් තේරුම් කරන්න උත්සාහ කරන් තියෙන්නේ. හරි බලමු මෙතන නගරය ටවුන් 1යි අර පැත්තේ 2යි 2 towns මේ පැත්තේ 1 city 3 cities මේ පැත්තේ 1 garden මේ පැත්තේ ඒක වචන 1 garden අර පැත්තේ 4 gardens මේ පැත්තේ 1 village අර පැත්තේ 5 villages මේ පැත්තේ 1 school මේ පැත්තේ ඒක වචන අර පැත්තේ 6 schools මේ පැත්තේ 1 jungle අර පැත්තේ 7 jungles මේ පැත්තේ බහුවචන මේ පැත්තේ ඒක වචන 1 park අර පැත්තේ 8 parks 1 bank අර පැත්තේ 9 banks අර පැත්ත බහුවචන මේ පැත්තේ ඒකවචන. මෙතන අන්තිම එක 1 house එක ගෙයයි houses අංකයක් දාලා නැහැ. ඒ කියන්නේ ගණන් කරලා නැහැ. නමුත් ගෙවල් ගොඩක් තියෙනවා. 1 house මේ පැත්ත houses ගෙවල් ගොඩක්. එහෙනම් මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්න ඇති. මේ වීඩියෝ එකෙන් මොනහරි දැනුමක් ඔයාලගේ අවබෝධයට එකතු වුණා නම්, ඔයාලගේ දැනුම පොතට එකතු වුණා නම් ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න, ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම මොනවා හරි මේ පාඩම සම්බන්ධව මේ වීඩියෝ එකේ පාඩම සම්බන්ධව මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් comment section එකේ comment එකක් විදිහට ලියන්න. දකින්න පළවෙනි මොහොතේම ඔයාලට පිළිතුරක් ඊට යටින් ලියනවා. එහෙනම් අපි ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් bye bye.